හායි කොහොමද ඔයාලට? ඔන්න මගේ අලුත්ම vlog එකකින් හම්බ වෙන්න යන්නේ. අපි යන්නේ ගාල්ලට. අපි සාමාන්‍යයෙන් මේ ගමන මාසෙකට පාරක් යනවා වෙලාව තිබුණොත්. නැත්නම් ඉතින් මාසෙට එකපාරක් හරි අනිවාර්යෙන්ම යනවා. ඒ ඉතින් අපේ මගේ මහත්තයාගේ අම්මව බලන්න තමයි අපි මේ යන්නේ. කොහෙද අපි යන්නේ? ගෝල්ලාච්චු බලන්න. කොහෙද යන්නේ? ගෝල්ලාච්චු බලන්න යනවා. අපි යනවා අපේ අම්මව බලන්න. ආච්චු බලන්න යන්නේ. ගෝල් ගිහලා හම්බ වෙමු කියලා. ගෝල් ගිහලා හම්බ වෙමු. අපි ඔක්කොම නැන්නම් ඔයගොල්ලෝ බලන්න. ගාල්ලේ ඔයගොල්ලෝ එන්න අපිව බලන්න. Bus goes beep, 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 all through the town. A motor on the bus goes vroom, 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 vroom. A motor on the bus goes vroom, 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 all through the town. The people on the bus go up and down, up and down. Hey! Jingle bells, jingle all the way. Now we're flying to one horse open sleigh. One horse open sleigh. තමයි දැන් ඉතින් අපේ ගමන සිද්ධ වෙන්නේ. මොකද අපිට දැන් අලුත් සමාජිකයෙක් ඉන්නවනේ. එයා ආපු දවසේ ඉඳලා මෙන්න මේ විදිහට තමයි යන්නේ. ඉතින් ලස්සන ට්‍රිප් එකක් ඉතින් අපිට හැමදාම මේ ගමන. අන්න අපි ගාල්ලට ආවා. ඉතින් මම බැඳපු දවසේ ඉඳලා මං එන්න ආසම තැන තමයි ගෝල් අම්මලා ගෙදර. ඉතින් මොකද මං තනිකරම නිදහස් ජීවියෙක් බවට පත් වෙලා මගේ නිදහස විඳින්නේ මෙහි ආවම. ගෝල් ආපු ගමන් අපි මේ පොඩි සුපර් මාකට් එක බෑස්සා බබාට අවශ්‍ය කරන දේවල් ටිකක් ගන්න. ඉතින් අම්මට අවශ්‍ය කරන ඔක්කොම නම් අපි අරගෙන ආවේ. ඉතින් බබාට අවශ්‍ය කරන පොඩි පොඩි දේවල් ටිකක් තිබුණා මෙතන ගන්න. බයි මමයි දෙන්නම දැන් ගොඩක් ආසාවෙන් ඉන්නේ ගෝලාච්චි බලන්න යන්න. ඉතින් අපි ටක් කරලා මේ බාගෙට එක ගත්තා. ඔන්න අපි මහගෙදර ආවා. ඉතින් මේ අපේ බව්ව ෂේඩ්. ඉතින් අපි බබා පොඩක් වොෂ් එකක් දාලා එහෙම චුට්ටක් ආපු ගමම එන්ටර්ටේන් කරවනවා. අම්මවයි අක්කවයි ඉතින් ඒගොල්ලෝ ලස්සනට බබාගේ සින්දුවක් අහන ගමන් තමයි ඉන්නේ ගෙදර ආපු ගමන්. ඊට පස්සේ ලීස්ති වෙන්නේ අම්මා හදපු රස්සමේ බත් එක කන්න. ඉතින් මේ ගාල්ලේ ගෙදර වැරදින් නැති කෑමක් තමයි මේ මාළුයි පුළුයි පරිප්පුයි කියන එක. මොකද පුබ්බාසම කෑම ටිකගේ ජාතික ආහාරය. ඊළඟට ඉතින් මෙන්න මේ රස මේ කිරි මේක කන්න ඉතින් ගාල්ලේ මෙන්න ඕනේ. මේ ෆ්‍රෙෂ් මේ කිරි එකත් එක්ක ඔරිජිනල් කිතුල් පැණි. මේක මාරම රහයි. මේ ඔරිජිනල් කිතුල් පැණි මේක සිංහරාජයෙන් ගෙන්නන එකක්. අපි ගාල්ලාම අනිවාර්යෙන්ම ගන්නවා. අපේ ගෙදරත් ගෙනියනවා කොළඹ ගෙදරත්. කිරිවල මම නම් ආසම යොදේ කන්න. තව කවුද යොදේ කන්න ආස? දවල්ට කාලා ඉතින් අපි තුන්දෙනා හොඳ නිින්දක් දාලා ඊට පස්සේ මේ රෑ වෙනකොටම අපි යනවා අනිවාර්යෙන්ම අපේ මේ ගමනත් අනිවාර්යෙන්ම යන ගමනක් තමයි ගෝල් ෆෝර්ට් එක. ඉතින් අපි රෑට එනවා ගෝල් ෆෝර්ට් එකට. ගෝල් ෆෝර්ට් එක කියන්නේ ඉතින් රෑට ආවත් දවල්ට ආවත් උදේට ආවත් හරිම ලස්සන තැනක්. රෑට තියෙන වෙනම ලස්සනක්. ඉතින් ගොඩක් තැන් තියෙනවා බලන්න. ඉතින් අර උඩ කෑල්ල ඇවිදින්නත් පුළුවන්. අද නම් අපි මේ ගෝල් ෆෝර්ට් එකේ ස්ට්‍රීට්ස් වල තමයි ඇවිදින්නේ. ඉතින් රෑට ආවම ලස්සනයි ලයිට්ස් දාලා තියෙනවා. අද නම් සෙනඟ චුට්ටක් අඩුයි. ඒ වුණාට හරිම රිලැක්සින් කාම් ලස්සනට ඇවිදින්න පුළුවන්. ඉතින් බබත් හරිම ආසයි රෑට ඇවිදින්න යන්න.
ඉතින් එයාත් එක්ක මේ පොඩ්ඩක් සෙල්ලම් කරන ගමන් තමයි ඉන්නේ. මගේ වයස ගත් පොඩක් අවුල් ගිහිලා තියෙන්නේ මොකද අයිස්ක්‍රීම් කනවා කිරි කනවා. ඉතින් මෙහෙ ආවට පස්සේ ලිමිට් එකක් නෑ මොකද තුන් වේලම කනවා. මේ අම්මා හදන නිසා ඉතින් කන්නත් ඕනේ පවුනේ නැත්තම්. ඉතින් පොඩ්ඩක් වයස ගත් අවුල් ගිහිලා තියෙන්නේ. ඉතින් අපි ආසම දේ තමයි මේක ගෝලාවත් අපි අනිවාර්යයෙන්ම කොහෙද ඉන්නේ? Cool fort. ෆෝට් අද නම් වැඩි සෙනඟ නෑ. Hey, baby. And then, yeah. 1, 2, 3. Yeah. High five. Yes. ඉතින් අපි හරි ආසයි මේක ඇවිදින්න හරිම නිදහස්. මේ දවස්වල මම හිතන ඔෆ් සීසන්ද කොහෙද ඒ නිසා ෆොරිනර්ස්ලා වැඩි හිටියේ නෑ. නැත්තම් ගෝල්ෆ් ෆෝර්ට් එක පිරෙන්නම ෆොරිනර්ස්ලා ඉන්නවා ලෝකල්ස්ලාත් ඉන්නවා. අපි ඉතින් ෆෝට් එකෙන් කෑම කන්නේ නෑ මොකද ගෙදර අම්මා බලාගෙන ඉන්නවා කෑම හදාගෙන. ඉතින් ඒ නිසා අපි චුට්ටක් බබා එක්ක ඇවිදලා දැන් ගෙදර යන්නයි හදන්නේ කෑම කන්න. මේ අපේ චූටි පණ්ඩිතයාට මොනවද ඕනි කියලා මෙනු එක බල අපිට කියන ගමන්. අද හොඳ වෙලාවට අපේ අම්මටත් තියෙනවා වෙන ලන්ච් එකක් ළඟ ගෙදරක. ඒ නිසා අපිට පුළුවන් වුණා මේ මෙතනට එන්න. නැත්තම් අපි අනිවාර්යයෙන්ම ගෙදර ආවම ඉතින් අම්මගෙන් තමයි කෑම කන්නේ. Baba මොනවද මම්මම් කරන්නේ? Tahu මොනවද? අච්චු. මේක seperti lah. Los. Aku kira singgah kiam deh nak. Kami di kena kan. Mama mere tahu dengan mama mereka ini nih. Dan mama mau mukku mama mungkin baba mana ni? අපි ඕඩර් කරපු ඒ වලින් අපිට මුලින්ම ආවේ ස්ට්‍රෝබෙරි බනානා ස්මූති එක. ඉතින් මේක ගත්තේ බබාට. මොකද මේක හදනවා කියලා කිව්වෙත් කොකනට් මිල්ක් වලින්. ඉතින් ගොඩක් රහට තිබ්බා මේ ස්මූති එක.
ඊට පස්සේ ඔන්න අපේ බබා ඕඩර් කරපු ක්‍රීමි චීස් පාස්තා එක ආවා. මේ පාර අපි යාට ඕඩර් කරේ ක්‍රීමි චීස් පාස්තා සීෆුඩ් එකක්. ඉතින් ඒක යා හොඳට කෑවා. ඇත්තටම කිව්වොත් යා ඒකට ආස වුණා. ප්‍රෝන්ස් වගේ වනම් තාම යාට වැඩි හපන්න බෑ. ඒත් ෂේප් එකේ කෑවා. ඉතින් මං මෙන්න මේ බර්ගර් එක ඕඩර් කරා. ඒත් එක්කම මං ඕඩර් කරා තව ඇවෝකාඩෝ සලාඩ් එකක්. ඒකට නම් මං ගොඩක් ආසයි. මේ තියෙන අපි බබාට ඕඩර් කරපු බේක් ෆිෂ් එක. ඉතින් සයිඩ් එකෙන් ආවා මෑෂ් පොටැටෝ පෝෂන් එකක්. ඒ වගේම පොඩි ගාලික් බටර් එකක් ආවා. ඒක රසට තිබ්බ ඇත්තටම. හැබැයි අපේ බබා නම් එච්චරම කෑවේ නෑ ඒක. ඒත් ඉතින් බබාගේ අම්මි මම ඒක රසට කෑවා. දැන් වෙනකොට අපි ඕඩර් කරපු කෑම ඔක්කොම ආවා. තව අපි ඕඩර් කරා චිලි ප්‍රෝන් එකක්. ඒ වගේම පුබ්බා ගත්ත නාසි ගුරන් එකක්. මං ගත්තා මෙන්න මේ මැචා එක. ඉතින් මං ගොඩක් ආසයි මැචා වලට. ඉතින් මැචා එකත් එක්ක පුබ්බා ගත්තා ස්ට්‍රෝබෙරි ඇන් බෙරි සාගෝ එකක්. ඒකත් රහට තිබ්බා. ඩිසර්ට් වලට අපි ගත්තා මෙන්න මේ මික්ස් ෆෘට් වෆල් එක. ඉතින් ඒක ගොඩක් රහයි. ඒ වගේම මේකේ ෆෘට්ස් තිබ්බ නිසා ඒක ගොඩක් හොඳයි. ඉතින් බබාත් ආසයි. Choppa kali kan? චොප්පා ඒත් එක්කම මං ගොඩක් මාස මෙන්න මේ බිස්කෆ් ක්‍රේප් එක මාළු රහයි. ඉතින් රැවෙලා මෙහෙම බබා එක ටිකක් වෙලා ප්ලේට් කරා. ඉතින් එයත් එක්ක පොඩ්ඩක් චිත්‍ර ඇඳා. ඊට පස්සේ එයත් එක්ක මේ පොඩි පොඩි කෑම හැදුවා. හරි ආසයි අපි දෙන්නත් එක්ක ඒව කරන්නේ. මේ මම කැලේ තියන හොඳද? මේ තාත්ති මගේ නේද? නෑ. තාත්ති මගේ. අම්මි ගෝන්. අම්මි ගෝන් නංග. ජෝන් නංග. බෑ ජෝන් නංග. මගේ තාත්ති. මගේ මගේ තාත්ති. තාත්ති එක්ක අපේ දවස ගත වෙන්නේ. තාත්ති බෙදා ගන්න බැරුව. ඊළඟ දවසේ උදේම අපි හොඳ හර්බල් බාත් එකක් දුන්නා අපේ බබාට. එයාගේ පූල් එකට මෙන්න මෙහෙම වතුර පුරවලා අම්මා උදේම වෙනිවල් ගැට රත්මල් කොහොඹ කොළ ඒ වගේම තව කොළ జాතියක් දාලා තිබුණා. මට ඒක නම මතක නෑ. ඒව දාලා හොඳට වතුර එකක් තම්බලා තිබුණා. ඉතින් අපි ආව ගාඩන් එකේ තියලා එයාගේ පූල් එකට හර්බල් වතුර ඔක්කොම දාලා එයාව හොඳට නෑවුවා. වගේ මටත් මතක් වුණා අපේ අම්මිත් අපි පොඩි කාලෙදී අපිට ඔය වගේ කොහොඹ ඒ වගේ අම්බරලා එහෙම අපේ ඇඟේ ගානව කහත් එක්ක. ඒත් එක්කම ඔය වගේ රත්මල් එතකොට අර නිල් කටුරුඩු මල් එන්නේ ඒවත් තම්බලා අපිව නාවනවා. ඉතින් මට මතකයි අපේ අම්මි ලොකු වෙනකම්ම ওই දේවල් තම්බලා තමයි අපිව නෑවුවේ. නැත්නම් සතියකට එකපාරක් දෙපාරක් හරි මේ විදිහට අපේ අම්මිත් අපිව නෑවුවා. ඉතින් පුබ්බගේ අම්මත් ඒ විදිහටම යාට කරාලා. ඉතින් මමත් දැන් මගේ බබාට ඒ වගේම කරනවා. ඉතින් ගෙදර කෑම බීම ටික ඔක්කොම අම්මා හදලා දෙනවා. අම්මා උදව් කරන්න දෙන්නෙත් නෑ. එයා ආසයි දේවල් කරන්න පුතා වෙනුවෙන් සහ මං වෙනුවෙන්. ඉතින් අම්මා ආදරෙන් ඒ හැමදේම කරන්නේ. ඉතින් අපි කාලා බීලා සතුටින් ඉන්න එක තමයි ගාල්ලේ ගෙදර ආවට පස්සේ කරන එකම දේ. මට හිතෙනවා මං හරි වාසනාවන්තයි කියලා සමහර වෙලාවට. මොකද කිව්වොත් මට මේ වගේ අම්මා කෙනෙක් ලැබුණ එක ගැන ඇත්තට මෙයාට නැන්දම්ම කියලා නම් කවදාවත් කියන්න බෑ. ඒ වචනේ මට කියවෙන්නෙත් නෑ. ඉතින් ඒ මගේම අම්මා වගේ හරි ආදරෙයි. මං මේ ගෙදරට ආපු දවසේ ඉඳලාම ඒගොල්ලන් එහෙම තමයි මට සැලකුවේ. ඉතින් ඒක මුල කාලේ විතරක් නෙමෙයි ආදරේ විදිහමයි තාමත්. දැන් ඉතින් තවත් ආදරේ වැඩි අපේ බබත් ඉන්න නිසා. මෙහෙම තමයි අපේ ගෝල් ගමන ඉවරුනේ මේ පාර. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ මාව subscribe කරලා තියාගන්න. මම අලුත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්.
බයි බයි ඉක්මනින් හමු